හායි කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්ම ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මේවා ඉතින් අපේ ගෙදර නම් ඉවර වෙන වැඩ නෙවෙයි. එක වැඩක් ඉවර කරලා යනකොට තව කොහේ හරි වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. අනේ මන්ද මම කැමති නැහැ ගොඩාක් දේවල් කොට ගහගෙන ඉන්න. සාමාන්‍යයෙන් මගේ කියන්නේ අඳින ඇඳුමක් වුණත් මට ඇති කියලා හිතුනොත් ඒක අඳින්න පුළුවන් වුණත් මම තව කාට හරි දෙන්න කැමතියි. ඉතින් මම මේ බැලුවා කොහොම හරි මට දෙන්න පුළුවන් කීපයක් තියෙනවා තව. ඒත් එක්කම බබාගේ චූටි කාලේ ඇඳුම් තියෙනවා බබාලා දෙන්නගේ. ඒ දේවල් වලින් ගොඩක් මම දීලා තියෙන්නේ. මේ ඒ කියන්නේ දන්න අඳුරන අයටත් දීලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි මට මේ දේවල් කාට හරි කෙනෙකුට තමයි දෙන්න උවමනාව තිබුණේ. මොකද මට මෙහෙම කෙනෙක් වෙන්න ඕන, මේ විදිහ කෙනෙක් වෙන්න ඕන කියලා එහෙම අරමුණක් නැහැ. මේ දේවල් දැන් මම ඕක පාවිච්චි කරලා පැත්තකට දැම්මට පස්සේ දිරලා යන එක නෙවෙන්නේ. ඉතින් ඒ වෙනකන් තව කවුරු හරි පාවිච්චි කරන එක තමයි මට වෙන්න ඕන. ඉතින් ඒක නිසා මම තීරණය කරා ඕක අර මම හරහාම දෙනකොට සමහර වෙලාවට කෙනෙකුට ඒක අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඒක නිසා මම දන්නේ නැහැ මේක කාට ලැබෙයිද කොහොම ලැබෙයිද කියලා. ඉතින් මම කල්පනා කරා මේ ටික අපේ ක්ලිනික් එකේ අපිට ඉන්න මිඩ්වයිෆ් මිස් හරහා කාට හරි අවශ්‍ය කෙනෙකුට දීලා දාන්න. දැනට මම දෙන්න තීරණය කරේ මෙන්න මේ ටික. එතකොට මට දෙන්න නම් තව තියෙනවා. මට වෙලා තියෙන බබාලා දෙන්නත් එක්ක ඒ දේවල් හොයාගන්න ටිකක් අමාරුයි. හොයාගන්න කියන්නේ මම ওই දේවල් බෑග් වල දාලා වෙන් කරලා තියෙන්නේ. ඉතින් මම දැනට මේ ටික සෝදලා වේරලා අයන් කරලා ඊළඟට ක්ලිනික් දවසක මිස්ටර් ලැබෙන්න සලස්වනවා. ඉතින් මගෙන් කලින් මගේ අර බබාලගේ බඩු වලට දාපු වීඩියෝ එකට මම දැක්ක කවුරු හරි කෙනෙක් ඉල්ලලා තිබ්බා බබාලගේ ඇඳුම් ඒ කියන්නේ අර ලොකු බබාගේ ඒ නැපි අනම්මනම් ඒ තිබුණු ඒවා පාවිච්චි නොකරන දේවල් තියෙනවා නම් දෙන්න කියලා. ඒ වුණාට මට ඒ දේවල් දෙන්න තරම් නැහැ. මොකද හේතුව පොඩි බබාට මම ඒ දේවල් පාවිච්චි කරා. එතකොට ළඟ වුණත් දෙන්නෙක් පාවිච්චි කරාට පස්සේ ආයෙවා මේ පාවිච්චියට ගන්න අපහසුයි. දැන් මේ වගේ ස්ලීප් සූට් ඔය වගේ පොඩි අයිටම් එහෙම පාවිච්චි කරන්න පුළුවන් වුණාට අනිත් දේවල් ගොඩාක් දේවල් එහෙම අර මේ දෙන්නෙක් පාවිච්චි කරලා නිතර සීදිලා ඒ වගේ වෙනකොට පාවිච්චි කරන්න අමාරුයි. සමහර නැපි එහෙම මට මතකයි මේ නැපි චීත්ත වගේ ඒවා දිය වෙලා වගේ දිරලා වගේ ගියා. ඉතින් ඔන්න ඔය ක්ලෝත් ඩයපර් එකක්. ඉතින් ඕකෙත් කෑලි මං හිතන්නේ 8ක් 10ක් විතර ඇති. මට මතක නෑ හරි ප්‍රමාණය කොච්චරද කියලා. ඒ ටික ඔක්කොම එකතු කරගන්න ඕන. දැනට ඔච්චර තමයි එකතු කරගත්තේ. ඔය උදේ නැගිටලා වැඩි වෙලාවක් නැහැ. ඉතින් මේ දෙන්නගේ කොණ්ඩ පීරන එක තරම් යුද්ධයක් මම දන්නේ නෑ මට තවත් වැඩිපුර තියෙනවා කියලා. හරි අමාරුයි මේගොල්ලෝගේ කොණ්ඩ පීරන එක පේනවනේ. ඔන්න ඔය විදියට දාගෙන හිටියට හස්බන්ඩ් ගෙදර හිටියොත් අනේ හොඳ කීකරු දරුවෝ දෙන්න වගේ මට කොණ්ඩ පීරන්න දෙනවා. එහෙම නැත්තම් කෑ ගහලා දඟලලා යුද්ධයක් කරලා තමයි කොණ්ඩ පීරන්න ගන්නෙ. ඉතින් අපේ ලොකු බබා මේ ඇඳගෙන ඉන්න ගවුම එයාගේ පුංචි එයාට පොඩි කාලේ අරගෙන දීපවුමක්. ඉතින් එයා ඒ ගවුමට හරිම ආසයි අයින් කරන්න දෙන්නේ.
එහෙනම් අදට මම ගිහින් එන්නම්. හෙට ආයේ අපි පුරුදු විදියටම හම්බ වෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න.